පසුගියදා තෙල්දිනේ රෝහල අසල වාහනයක දමා තිබූ තරුණියගේ මල සිරුර පිළිබඳ සැබෑ තතු මේ වන විට හෙළිවෙමින් පවතිනවා. මෘදුකාංක ඉංජිනේරුවෙකු ඇයගේ පෙම්වතා මේ සියලු කටයුතු වලට වගකිව යුතු බව දැන් පොලිස් පරීක්ෂණවලදී මනාව හෙළි වී ඇති බවයි පැවසෙන්නේ. තෙල්දිනේ රෝහල අසල පාළු රථගාලක අතහැර දමා තිබුණු මෝටර් රථයකින් කාන්තා මලසිරුරක් හමුවීමේ සිද්ධිය මුළු රටම කම්පා කළා විතරක් නොව හැමෝම තුළ ලොකු කුතුහලයක් ඇති කරන සිදුවීමක් බවට පත් වුණා. මේ අභිරහස් මරණය පිටුපස ඇත්තේ සිනමා පටයක වටා ගෙතුණු ඉතා සූක්ෂම සහ දරුණු පාවාදීමක කතාවක් බව දැන් හෙළි වී තිබෙනවා. මේ තරුණිය Taman පණ වගේ ආදරය කළ කෙනා නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වුණු හැටි සැබවින්ම ඛේදනීයයි. මේ ලෙස අවාසනාවන්ත ලෙස මියගොස් සිටියේදී සොයාගනුනේ අම්පාර මහරෝහලේ බෞද්ධ චිකිත්සකවරියක් ලෙස සේවය කළ වයස අවුරුදු 34ක ශම්‍යා දර්ශනී නැමැති තරුණියක්. ඇය ඊටම දක්ෂ උගත් වගේම සමාජයේ ගරුත්වයක් තිබුණු වෘත්තිකයෙක්. ඒත් ආදරේ ඉදිරියේ ඇය අන්ධ වුණාද කියන ප්‍රශ්නය බොහෝ අයට දැන් මතුව තිබෙනවා. මක්නිසාදයක් මේ මරණයට ඍජුවම වගකිය යුත්තේ ඇයගේ පෙම්වතා බවටයි පොලිසිය සැක පහළ කරන්නේ. ඇයගේ පෙම්වතා සාමාන්‍ය පුද්ගලයෙක් නොව ඔහු මහනුවර ගන්නවරුව ප්‍රදේශයේ පදිංචි දිනෙත් දිසානායක නැමැති ඉහළ පෙළේ මෘදුකාංග ඉංජිනේරුවෙක්. පරිගණක තාක්ෂණය හා බුද්ධිය උපරිමයෙන් තියෙන මේ පුද්ගලයා Tamanගේ පෙම්වතියව ඉතා සූක්ෂම ලෙස Tamanගේ උගලට හසු කරගෙන ඇති බවට දැන් අනාවරණය වී තිබෙනවා. මේ දෙදෙනා අතර ආදර සම්බන්ධතාවය ආරම්භ වන්නේ මීට මාස 8කට පමණ පෙර. තරුණියට Tamanගේ පෙම්වතා ගැන තිබුණේ අසීමිත විශ්වාසයක්. මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වූ තරුණියට පවසා තිබුණේ Taman සමග කැනඩාවට සංක්‍රමණය වී අලුත් ජීවිතයක් පටන් ගන්නා ලෙසටයි. Taman ආදරය කරන කෙනා සමගින් සුන්දර අනාගතයක් හීන දැකපු මේ තරුණිය ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් වී තිබෙනවා. කැනඩා යාමේ සීනය සැබෑ කර ගැනීම සඳහා ඇය විශාල මුදලක් සෙවීමට මහන්සි වී ඇත්තේ ඒ හේතුවෙන්. ඇය මේ වෙනුවෙන් බැංකු වලින් පමණක් නොව Taman දන්න කියන හිතවතුන්ගෙන් පවා පොලියට විශාල වශයෙන් මුදල් ලබාගෙන තිබෙනවා. මේ ලෙසට ඇය එකතු කරගත් මුළු මුදල රුපියල් කෝටි 1.5ක්. Taman මහන්සියෙන් හම්බ කර දේවල් වගේම ණයට ගත්තු හැම සතයක්ම ඇය Tamanගේ පෙම්වතා වන මේ ඉංජිනේරුවරයාගේ අතට දී ඇත්තේ කිසිම සැකයකින් තොරව. නමුත් කාලය මෙසේ ගෙවී ගියත් කැනඩා යන ගමන ගැන කිසිදු සුභාරංචියක් ලැබී නැහැ. ඒ අතර තරුණියගේ මුදල් ණයට දීපු අය Tamanගේ සල්ලි හා පොලිය නැවත ඉල්ලමින් ඇයට දිගින් දිගටම බලපෑම් කිරීමට පටන්ගෙන තිබෙනවා. රුපියල් කෝටි 1.5ක ණය බරක හිරුණු මේ තරුණිය ණය හිමියන්ගෙන් බේරුමක් නැති ප්‍රශ්න කිරීම හමුවේ දැඩි ලෙස මානසිකව ඇද වැටී තිබෙනවා. Taman රැවටුණාද යන සැක ඇයට දැනෙන්නට ඇති. මේ දරාගත නොහැකි මානසික පීඩනය නිසා ඇය පසුගිය ජූනි මාස 3 වනදා නුවරඑළියේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක කාමරයක නේවාසිකව තනිවම රැඳී සිට තිබෙනවා. ඇය සමාජයෙන් හැංගී තනිවම මේ ප්‍රශ්නය පිළිබඳ කල්පනා කරමින් සිටින්නට ඇති. ඒ අතරතුර ඇය Tamanගේ සොහොයුරාට පවසා ඇත්තේ Taman දින 3කින් කිසිම ආහාරයක් හෝ ගෙන නොමැති බවයි. ඇය කෙතරම් අසරණ වෙලාද සිටියේ කියනවා නම් Taman සේවය කරන අම්පාර රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට පවා කතා කොට තමා ඉන්නේ දරා ගන්න බැරි මානසික පීඩනයක බව පවසා තිබෙනවා. පසුගිය 16 වනදා සවස් 4න් පස්සේ ඇයගේ ජංගම දුරකථනය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත ඇති බවයි නිවැසියන් ප්‍රකාශ කරන්නේ. ඇය ගැන කිසිම තොරතුරක් නැති තැන කලබල වූ ඇයගේ සහෝදරයා 17 වෙනිදා උදේ නුවරඑළිය පොලිසියට ගොස් පැමිණිල්ලක් දා තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිස් නිලධාරීන් ඇය රැඳී සිටි මහල් නිවාසයට ගියත් කිසිවෙකුහි සිට නැහැ. නමුත් එම ස්ථානයේ CCTV දර්ශන පරීක්ෂා කරද්දී මුළු සිද්ධියම සුළුමුළ හෙළිවන දර්ශන දැක ගන්න ලැබී තිබෙනවා. සුඛී 16 වනදා රාත්‍රී 9:50ට පමණ මේ තරුණිය හමු වීමට ඇයගේ මෘදුකාංග ඉංජිනේරු පෙම්වතා නුවරඑළියේ නිවසට පැමිණෙන ආකාරයේ සටහන්ව තිබුණා. ඔහු එම නිවස ඇතුලේ මිනිත්තු 40ක පමණ වේලාවක් රැඳී සිටි තිබෙනවා. පසුව රෑ 10:30ට පමණ සිහිසුන්ව සිටි හෝ මියගොස් සිටි තරුණිය තමන්ගේ දෑතින් ඔසවාගෙන පහළ නවතා තිබූ මෝටර රථයකට දමාගෙන ඔහු එතනින් පලා යන අයුරු කැමරාවල ඉතා පැහැදිලිව සටහන් වී තිබුණා.
මේ දර්ශනත් සමග පොලිසිය වහාම ක්‍රියාත්මක වී පොලිස් පරීක්ෂණ ආරම්භ කළා. ඒ අවස්ථාවේ තෙල්දීනේ පොලිස් ස්ථානාධිපතිවරයාට නාදුනන පුද්ගලයෙකින් දුරකථන ඇමතුමක් ලැබෙන්නේ තෙල්දිනිය රෝහල අසල රථගාලයේ නවත්තා තිබෙන කාර් රථයක කාන්තා මලසිරුරක් තිබෙනවා යන කරුණයි. වහාම ක්‍රියාත්මක වූ තෙල්දිනිය පොලිසිය මේ ස්ථානයට ගිහින් බලන විට අගුළු දමා තිබූ මෝටර් රථයේ ඉදිරිපස මගේ අසුන දිගහැර කළු පැහැති රෙද්දකින් වසා දමා තිබූ ශම්‍යාගේ මලසිරුර සොයා ගන්නට ලැබුණා. පොලිස් විමර්ශනවලදී තහවුරු වූයේ මේ මලසිරුර වාහනය ඇතුළට දමා පොලිස් ස්ථානාධිපතිවරයාට ඒ පිළිබඳ ඔත්තුව ලබා දී තිබෙන්නේ අදාළ මෘදුකාංග ඉංජිනේරු පෙම්වතා බවයි. මේ සිද්ධිය පිළිබඳ සොයා බලද්දී පොලිසියට තවත් සිදුවීමක් අනාවරණය වුණා. එම මලසිරුර ප්‍රවාහනය කිරීම සඳහා ඔහු පාවිච්චි කොට ඇත්තේ තමන්ගේ වාහනය නොවන බවයි. ඌට අම්පාර ප්‍රදේශයේ තවත් පෙම්වතියක් සිට තිබෙනවා. ශම්‍යාව රවටා කෝටි 1.5ක් ගත්තු මේ පුද්ගලයා තමන්ගේ අනිත් පෙම්වතියගේ මෝටර් රථය ඉල්ලා මේ අපරාධය සිදුකොට එම මලසිරුර ප්‍රවාහනය කිරීමේ කාර්යය සිදුකොට තිබෙනවා. එකම කාලයකදී පෙම්වතියන් දෙන්නෙක්ව එක විදියට රවටන්න තරම් ඔහු සූක්ෂම වී තිබෙනවා. මේ මෘදුකාංග ඉංජිනේරුවා විසින් ඇයව ඉතා සූක්ෂම ලෙස මුදල් වංචාවකට හසු කොටගෙන ඇයව මරණය කරා තල්ලු කොට ඇති බව පැහැදිලිවම අනාවරණය වන කරුණක්.